හෙලෝ කොහොමද ඔයාලට? ඉතින් අද අපි කතා කරන්න යන්නේ මේ ඩයරි එකක් කියන්නේ මොකද්ද? දිනපොතක් කියන්නේ මොකද්ද කියලා. දිනපොතක් කියන්නේ සාමාන්‍ය සටහන් පොතකට වඩා බොහෝ දේ අර්ථවත් කරන දෙයක්. ඒ ඔබේ සිතුවිලි, අත්දැකීම්, හැඟීම්, අදහස්, ඉලක්ක සහ මතකයන් නිදහසේ සටහන් කළ හැකි පෞද්ගලික අවකාශයක්. දිනපොතක් ලිවීමට එකම නිවැරදි කියලා ක්‍රමයක් නැහැ. ඔබට ඔබේ අදහස් සහ හැඟීම් අඛණ්ඩව අවංකව ප්‍රකාශ කළ හැකි ආකාරය තමයි හොඳම ක්‍රමය. දිනපොතක් කියන්නේ මොකද්ද? දිනපොතක් කියන්නේ ඔබේ ජීවිතයේ පෞද්ගලික වාර්තාවක්. මිනිසුන් දිනපොතක් භාවිත කරන්නේ ඇයි කියලා ඔබ දන්නවද? දෛනික අත්දැකීම් සටහන් කිරීමට, තම හැඟීම් සහ සිතුවිලි ප්‍රකාශ කිරීමට, ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් ගැන සිතා බැලීමට, වැදගත් මතකයන් සුරැකීමට, තම පෞද්ගලික වර්ධනය නිරීක්ෂණය කිරීමට සහ අදහස් සහ ඉලක්ක සංවිධානය කිරීමට. ඉතින් දිනපොතක් ලියන්න විශේෂිත වූ ක්‍රමයක් තියනවාද? ඇත්තටම දිනපොතක් ලිවීමට දැඩි නීති නැහැ. නමුත් පහත සරල ක්‍රමය අනුගමනය කළොත් ලිවීම පහසු වෙනවා. ඉතින් ඉස්සෙල්ලම තමයි ඔබ දිනපොතක් පාවිච්චි කරනවා නම් ඉස්සෙල්ලම දිනය ලියන්න. අද සිදු වූ දේ ලියන්න. ඔබට දැනුණු හැඟීම් ලියන්න. අද ඔබ ඉගෙනගත් දේ සඳහන් කරන්න. ඒ වගේම හෙට සඳහා ඔබේ බලාපොරොත්තුව හෝ සැලැස්ම ලියන්න. ඉතින් දිනපොත් ගැන කතා කරාම දිනපොත් විවිධ ආකාරවලින් තියෙනවද? ඒ කියන්නේ දිනපොත් වර්ග තියෙනවද? ඔව්, අපිට මෙන්න මේ විදිහට සලකා බලන්න පුළුවන්. ඇත්තටම දිනපොත් විවිධ ආකාරවලින් තිබෙනවා. එකක් තමයි දෛනික දිනපොත්. මේ දිනපොත්වල ඔබ දිනපතා ජීවිතයේ සිදුවීම් සටහන් කරනවා. ඒ වගේම කෘතඥතා දිනපොත්. සෑම දිනකම ස්තුතිවන්ත විය හැකි දේවල් මේ දිනපොත්වල ලියන්න පුළුවන්. ඒ වගේම සිහින දිනපොත්. නිින්දෙන් අවදි වූ පසු දුටු සිහින ඔබට සටහන් කරන්න පුළුවන්. ඒ වගේම සංචාරක දිනපොත්. ගමන් බිමන් වල අත්දැකීම් සහ මතකයන් ඔබට මේ දිනපොත්වල ලියන්න පුළුවන්. ඒ වගේම ආධ්‍යාත්මික හෝ යාඥා දිනපොත්. විශ්වාසය, යාඥාව සහ ආධ්‍යාත්මික වර්ධනය පිළිබඳ ඔබට සටහන් තබන්න මේ පොත්වල පුළුවන්. ඒ වගේම සෞඛ්‍ය හා ශාරීරික යෝග්‍යතා දිනපොත්. ව්‍යායාම, ආහාර, නිින්ද සහ සෞඛ්‍ය නිරීක්ෂණය කිරීම සම්බන්ධව මේ පොත්වල ඔබට සටහන් කරන්න පුළුවන්. ඒ වගේම මනෝභාව දිනපොත්. දෛනික හැඟීම් සහ මානසික තත්ත්වය සටහන් කරන්න පුළුවන්. ඉලක්ක දිනපොත්. පෞද්ගලික හෝ වෘත්තීය ඉලක්ක සහ ඒ වගේ ප්‍රගතිය ඔයාට මෙන්න මේ දිනපොත්වල ලියන්න පුළුවන්. ඒ වගේම කියවීමේ දිනපොත්. කියවූ පොත් සහ ඒවා පිළිබඳ අදහස් ඔබට මේ දිනපොත්වල සටහන් කරන්න පුළුවන්. ඒ වගේම නිර්මාණාත්මක දිනපොත්. අදහස්, කවි, චිත්‍ර සහ නිර්මාණාත්මක ආස්වාදයන් ඔබට එකතු කරන්න පුළුවන්. ඉතින් ඇයි සෑම කෙනෙකුටම දිනපොතක් තියෙන්න ඕන? දිනපොතක් තබා ගැනීමෙන් ඔබට ඔබ ගැන වඩා හොඳින් අවබෝධ කරගන්න පුළුවන්. හැඟීම් ලිවීමෙන් මානසික පීඩනය අඩු කරගන්න පුළුවන්. ලිවීමේ සහ sannivedana කුසලතා දියුණු වෙනවා. වැදගත් මතකයන් ආරක්ෂා කරගන්න පුළුවන්. ඔබේ ඉලක්ක කරා යන ප්‍රගතිය නිරීක්ෂණය කරන්න පුළුවන්. කෘතඥතාවය සහ ධනාත්මක සිතුවිලි වර්ධනය වෙනවා. ගැටලු ගැන ලියමින් ඒවට විසඳුම් සොයන්න ඔබට පුළුවන් වෙනවා. දෛනික පුරුද්දක් තුළින් සොයන් විනය ඔබගේ වර්ධනය වෙනවා. අනාගතයේදී නැවත කියවිය හැකි ඔබේ ජීවිතයේ වටිනාම මතක සටහන් සම්බන්ධ නිර්මාණයක් වෙනවා ඔබේ දිනපොත. ඉතින් දිනපොත ගැන හොඳම අදහස. ඇත්තටම දිනපොතක් කියන්නේ ඔබ සමග කරන අවංක සංවාදයක් වගේ දෙයක්. එය ඔබ විනිශ්චය කරන්නේ නැහැ. ඔබේ කතාවට බාධා කරන්නේත් නැහැ. එය ඔබට අවංකව සිතන්න, ඔබ ගැන මෙනෙහි කරන්න සහ ක්‍රමයෙන් වර්ධනය වෙන්න ඉඩ ලබා දෙන නිහඬ මිතුරෙක්. ඉතින් දිනපොතේ ආරම්භය සහ ඉතිහාසය. මේ ඩයරි කියන දේ ලෝකයට පැමිණුනේ කොහොමද කියලා දැන් අපි බලමු. දිනපොත, ඩයරි කියන්නේ එක පුද්ගලයෙක් සොයාගත්ත දෙයක් නෙමෙයි. ඒ මිනිස්සුන්ගේ ජීවිතයේ සිතුවිලි සහ දෛනික අත්දැකීම් ලියා තැබීමේ අවශ්‍යතාවයෙන් සියවස් ගණනාවක් පුරා ක්‍රමයෙන් වර්ධනය වූ සංකල්පයක්. ඉතින් මුල් ආරම්භය අදින් වසර දහස් ගණනකට පෙර ඊජිප්තුව, මෙසොපොටේමියාව, ග්‍රීසිය සහ රෝමය වැනි පැරණි ශිෂ්ටාචාරවල මිනිසුන් තම දෛනික සිදුවීම්, වෙළඳ කටයුතු, ආගමික වතාවත් සහ වැදගත් සිදුවීම් ලියා තැබුවා. ඒවා අද අපි හඳුන්වන පුද්ගලික දිනපොත් නොවුනත් දිනපොතේ ආරම්භක ස්වරූප ලෙස සලකන්න පුළුවන්. ඉතින් පුරාණ රෝමය ගැන කතා කරොත් රෝම ජාතිකයන්
කොම්මෙන්ටාරි නම් සටහන් පොත් භාවිත කරා. එහි ඔවුන් දිනපතා සිදුවීම් හමුවීම් සහ වැදගත් කරුණු සටහන් කළා. මේ දිනපොතක මුල් ආකාරයක් ලෙස සලකනවා. ඒ වගේම මධ්‍යතන යුගයේ බැලුවොත් ක්‍රිස්තු වර්ෂ 5 වන සියවසේ සිට 15 වන සියවස දක්වා කාලයේදී භික්ෂුන් වහන්සේලා වෙලෙන්දන් සහ සංචාරකයන් තම ගමන් බිමන් අත්දැකීම් සහ ආගමික සිතුවිලි ලියා තැබීමට පටන් ගත්තා. කාලයත් සමග ඒවා වඩාත් පුද්ගලික ලේඛන බවට පත් වුණා. පුනරුද යුගය 15 සහ 16 වන සියවස්වලදී කියවීම හා ලිවීම දන්නා ජනතාව වැඩිවීමත් සමග මිනිසුන් තම ජීවිතයේ හැඟීම් සහ අත්දැකීම් ගැන ලිවීමට වැඩි උනන්දුවක් දැක්වුවා. එවිට දිනපොත පුද්ගලික මතකයන් සුරැකීමේ වැදගත් ක්‍රමයක් බවට පත් වුණා. ඉතින් ලෝකේ ප්‍රසිද්ධම දිනපොත මොකක්ද? ලෝකේ වඩාත් ප්‍රසිද්ධ දිනපොත් අතරින් එකක් වන්නේ ඇන් ෆ්‍රැන්ක්ගේ දිනපොතයි. දෙවන ලෝක යුද සමයේ සැඟවී සිටියදී ඇය ලියූ මෙම දිනපොත මගින් දිනපොතක් යනු සිදුවීම් පමණක් නෙමෙයි, මිනිසෙකුගේ බිය, බලාපොරොත්තු, සිහින සහ ජීවිතය පිළිබඳ හැඟීම් සටහන් කළ හැකි ස්ථානයක් බව ලෝකයටම පෙන්වා දුන්නා. ඉතින් අද දිනපොත් භාවිතා කරන ආකාර මොනවද? වර්තමානයේ විද්‍යාව හා තාක්ෂණයේ දියුණුවත් සමග දිනපොත් කියන දේ, ඩයරි කියන දේ විවිධ ආකාරවලින් භාවිත කරනවා. කඩදාසි දිනපොත් තියෙනවා, ඩිජිටල් දිනපොත්, ජංගම දුරකථන යෙදුම්, වීඩියෝ දිනපොත්, අපි කියන්නේ ව්ලොග්ස් කියලා, හඬ පටිගත කරන දිනපොත්. ඉතින් මේ වගේ විවිධ ආකාරයෙන් අද ලෝකයේ දිනපොත් කියන දේ විවිධ විදිහට පවතිනවා. මිනිසුන් දිනපොතක් තබා ගන්නේ ඇයි? ඉතින් මිනිසුන් දිනපොතක් තබා ගන්නේ වැදගත් සිදුවීම් මතක තබා ගැනීමට, තම හැඟීම් සහ සිතුවිලි නිදහසේ ප්‍රකාශ කිරීමට, ජීවිතයෙන් ඉගෙනගත් පාඩම් සටහන් කිරීමට, ඉලක්ක සහ ප්‍රගතිය නිරීක්ෂණය කිරීමට වගේම අනාගතයේදී තම ජීවිතේ ආපසු හැරී බැලීමට. ඉතින් අවසානයේ දිනපොතක් කියන්නේ සරල පොතක් නෙමෙයි. එය අපේ ජීවිතයේ ගමන, සිතුවිලි, හැඟීම් සහ වර්ධනය පිළිබිඹු කරන නිහඬ මිතුරෙක්. එය අතීතයේ මතක තබා ගැනීමට පමණක් නෙමෙයි, වඩා හොඳ අනාගතයක් ගොඩනගා ගැනීමටත් උපකාරී වන වටිනා මෙවලමක් කියලා හඳුන්වන්න පුළුවන්. ඉතින් ඔබ දිනපොත් ගැන කතා කරනකොට තවත් දෙයක් ඔබට සිහියට එනවා ඇති. දැන් වර්තමානයේ ගොඩක් විශේෂයෙන් තරුණ පරම්පරාව අතර කතා වෙන පොත් වර්ගයක් තමයි ජර්නල් කියන දේ. අපි බලමු ඒ මොකක්ද කියලා. ඇත්තටම ඩයරි එකක් සහ ජර්නල් එකක් කියන දෙක ගත්තාම ඇත්තටම මේ දෙකේ වෙනසක් තියෙනවා. ඉතින් මම තව වීඩියෝ එකකින් ඊළඟ වීඩියෝ එකෙන් මම ඩයරි එකක් සහ ජර්නල් එකක් කියන දේ දෙක වෙනස් වෙන්නේ කොහොමද කියලා වගේම ජර්නල් එකක් කියන්නේ මොකක්ද කියලා ඔයාලට පැහැදිලි කරන්නම්. ස්තුතියි.